හෙලෝ හැමෝටම මම අද කතා කරන්න යන්නේ මගේ වෙබ් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකේ 10 වෙනි ටාස්ක් එක වෙන යූසර් ප්‍රොෆයිල් එක කොහොමද අපි ඩිසයින් කරගන්නේ කියලා. අපි දැන් මගේ හෝම් පේජ් එකට ගිහින් මම දැනට ඩිසයින් කරගෙන තියෙන හෝම් පේජ් එක බලමු අපි. අපිට මෙතනින් sign in වුණාන් පස්සේ අපේ හෝම් පේජ් එකට එනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම යූසර් අපේ මෙන්න මෙතන උඩ තියෙන drop down එක උඩ ක්ලික් කරාම අපිට එනවා dashboard my profile sign out කියලා. ඒකෙන් අද අපි කතා කරන my profile කියන එක උඩ ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් my profile කියලා අපේ වෙනම එකකට යනවා. ඒකේ මම අපේ my profile කියලා profile එක user profile එකට අදාළ කොටස් ටික මෙතනින් හදාගෙන තියෙනවා. ඕගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන්. අපි ඒ ටික එකින් එක බැලුවොත් ඕගොල්ලන්ට මුලින්ම බලා ගන්න පුළුවන් මෙතන මම ටෙක්ස්ට් එකක් දීලා තියෙනවා my profile ඒ වගේ මෙයාටින් update your profile information කියලා. ඊට පස්සේ මම white background එක අපිට ෆොටෝ එකක් choose කරගන්න මෙතනින් අපේ user ගේ ෆොටෝ එක මෙතනින් එන්න වගේ මෙතනින් choose කරගන්න මම මෙතන input method දෙකක්ද ඊට පස්සේ යටින් recommended කියලා දීලා jpg png under 5 members කියලා මම මෙතනින් දීලා තියෙනවා. ඊට පස්සේ මම පල්ලෙහාට යද්දී අපිට බලා ගන්න පුළුවන් basic information කියලා අපේ user ගේ first name last name email අරගෙන තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මම ඒවා required කරලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේවා ඇතුළත් කරන්න ඕනේ කියලා මම මෙතනින් දාලා තියෙනවා. ඊට පස්සේ අපිට තවත් පල්ලෙහාට යන්න මෙතනින් අපිට දැන් හම්බ වෙනවා profile information කියන කොටස. ඒ කොටසේ මම bio එක ගන්න මෙන්න මෙහෙම ලොකු ඉඩක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම එතනටම max 500 characters කියලා දීලා තියෙනවා. ඊට යටින් අපිට user කෙනෙක්ගේ gender එක select කරගන්න මම මෙතනින් drop down එකක් දීලා තියෙනවා. ඒකට මම male සහ female කියන option දෙකක් දැන් දීලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වගේම mobile number කියනලා ඒක අරගන්න මම මෙතනින් input method එකක් දීලා ඒක යටින් මම span එකක් දීලා හදාගෙන තියෙනවා enter 10 digits only කියලා. ඒ වගේම placeholder එකත් ඔයගොල්ලන්ට මේවයි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එන්නේ user ගේ අත්‍යවශ්‍ය කාරණයක් වෙන address information කියන කොටසට. ඒ address information කියන කොටසට අදාළව මම address line එක සහ address line 2 කියලා මම දෙකක් අරගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒකේ පළවෙනි එකේ street address කියලා දීලා දෙවෙනි එකේ මම apartment suite etc වගේ දීලා මෙතනින් හදාගෙන තියෙනවා. ඊට පස්සේ user ගේ country එක select කරගන්න මම මෙතනින් drop down එකක් දීලා තියෙනවා. ඒ drop down එකට දැන් මම ශ්‍රී ලංකා කියන country එක ඇතුළත් කරලා තියෙනවා. වගේම මම city එක ගන්න මෙතනින් city කියලා මෙතනින් drop down එකක් දීලා ඒකට මම කොළඹ කියන එක දැන් add කරගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අන්තිමටම මෙතන cancel සහ save changes කියන බටන් දෙක add කරගෙන තියෙනවා. ඒ වගේම පල්ලෙන් අපි කලින් හදාගත්ත footer එක වගේම මෙතන උඩින් අපි හදාගත්ත header එක මෙතනින් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේක තමයි මම ඩිසයින් කරගත්ත මගේ user profile එකට අදාළ කොටස. අපි දැන් මේකේ back end එක පැත්තට ගිහින් බලමු මම මේක කොහොමද හදාගෙන තියන්නේ කියලා. ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මගේ VS Code එකේ මම හදාගෙන තියෙන user profile එකට අදාළ කොටස. ඒකේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් මම මෙතනින් PHP script එකක් දීලා ඒක require කරගෙන තියෙනවා අපේ header.php කියන අපේ header එක තියෙන file එක. ඊට පස්සේ මම div එකෙන් තමයි මේවා හදාගෙන තින්නේ. ඒකටම classes දීලා තියෙනවා වගේ මම මෙතනින් page header එක ගන්න. ඒ කියන්නේ අපේ my profile සහ update your profile information කියන එක ගන්නවා. මෙතනින් div එකක් හදාගෙන ඒකට h1 සහ p කියන tags පාවිච්චි කරලා තිනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ මෙන්න මේවා මම form එකක් විදිහට තමයි හදාගෙන තින්නේ. එතකොට form එකක් විදිහට හදාගන්න මම මෙතනින් form කියන tag එක open කරලා ඒකට id profile form කියලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒකට මම class එකක් විදිහට space y8 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ එන්නේ අපේ avatar එක කොටසට. එහෙම නැත්නම් user ගේ photo එක පෙන්වන කොටසට. ඒක මම හදාගෙන තින්නේ div ඇතුලේ මෙන්න මෙතන image කියන src කියන එක දීලා ඒකටත් මම id එකක් දීලා තියෙනවා avatar preview කියලා. ඒ වගේම අපි මෙතනින් දැන්ට පෙන්නන මෙන්න මේ ෆොටෝ එකට මම මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්.
ඒ වගේ මේකේ ක්ලාසස් ටිකත් ඔයගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ මෙන්න මේ choose photo කියන බටන් එක හදාගෙන තියෙන දේ බලුවොත් මම ඒක මුලින්ම හදාගෙන තියන්නේ label එකක් ඇතුලේ. label එක හදාගෙන මම ඒක for avatar file කියන එක දීලා span එකක් ඇතුලේ තමයි මම මේ choose photo කියන text එක දීලා අන්තිමටම input එකක් විදියට මම input type file id එක avatar file විදියට දීලා name එක avatar file කරලා accept කරලා තියෙනවා image කියන එක. ඒ වගේම class hidden කියලා ඔයගොල්ලෝ දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ යටින් දීලා තිබ්බ text එක හදාගන්නවා paragraph tag එක තමයි මෙතන use කරලා තියෙන්නේ. ඒ වගේම ඒකත් මම input tag හදාගෙන ඒකේ type එක hidden කරලා id එක avatar url name එකට avatar url කරලා මෙතන value එක මම දැන්ට මුකුත් දාන්න නැතුව තියාගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ basic information කියන කොටසට ආවම ඒක මම හදාගන්නේ මෙතන div එකක් ඇතුලේ h2 කියන class එක use කරලා. ඊට පස්සේ ඒ h2 කියන class එකට පල්ලෙහෙන් මම ඉතින් තවත් div එකක් හදාගෙන මම grid එකක් විදියට මෙන්න මේක හදාගන්න grid calls 1 small sm නම් grid calls 2 gap 6 කියන එක classes දීලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම first name එක මෙතනින් input කරගන්න මම මෙතන first name කියන එකට label එක දීලා ඒකට අපි මේක input method එක ගන්නවා. මම මෙතන input type text එක දීලා ඒකට id එක මම fname name at fname කියලා value එක දැන්ට මෙතනින් මම දාන්න තු තියලා මම මෙතන අත්‍යවශ්‍යම කාරණා එක්කන required කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ required කියන එක දාලා තියෙනකොට මෙන්න මෙතනට අපිට කිසි දෙයක් add කරන්න නැතුව මේ save changes කියන බටන් එක මෙතනින් අපිට ඉතින් වැඩක් කරගන්න බෑ. ඒ වගේ තමයි මෙතන මම last name එකත් ඒ විදිහටම හදාගෙන තියෙනවා. ඒ වගේ email එකත් ඒ විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. අපිට පස්සේ profile information කියන කොටසට ආවම අපිට ඒකත් මම div එක ඇතුලේ h2 විදිහට හදාගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒකේ මම div එක ඇතුලේ space y6 කියන එක දීලා තියෙනවා. ඊට පස්සේ bio කියලා අපේ text area එක ගන්නවා. මම මෙතන div එක ඇතුලේ label for bio classes මේව දීලා ඒකට bio කියන name එකක් දීලා ඒකට මම text area එකක් තමයි use කරලා තියෙන්නේ. ඒ text area එකට මම name එක විදිහට bio id එකත් bio rows for placeholder එකක් තියෙනවා. වගේ මෙතන මෙන්න classes වගේ මම දීලා තියෙනවා. ඒ වගේම ඒකට යටින් මම paragraph tag එකක් දීලා max 500 characters කියලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම යටින් මෙතනින් error message එකකුත් ගන්නවම span class error text red 500 text sm hidden කියන එකක් හදාගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉන්නේ error message එක මම මෙන්න මෙතන email last name සහ first name එකට හදාගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එන්නේ අපේ gender එකේ නෙමෙයි drop down එක හදාගන්න කොටසට. ඒ drop down එක හදාගන්න මම div එකක් හදලා ඒක ඇතුලේ මම label එකක් විදිහට gender කියන name එකක් දීලා මම select කියන එක select කියන tag එක use කරලා ඒකට මම name එක දීලා තියෙනවා gender id කියලා. ඒ වගේම ඒකේ id එක gender id කියලා දීලා මෙහෙම classes දීලා මම ඒකේ values ටික ගන්න option කියලා මෙතන option තුනක් දීලා තියෙනවා. ඒ option තුන select gender male female කියලා දීලා තියෙනවා. ඒක අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ මොබයිල් එක ගන්න ඉන්පුට් කරගන්න හදාගන්න තියෙන තමයි මම මෙතනින් මේක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් මම ලේබල් එක ඇතුලේ මොබයිල් නම්බර් කියලා දීලා අපි උඩ හදාගත්ත ඉන්පුට් කියන එක ආකාරයෙන් තමයි මේකත් මම හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි ඉන්නේ address information කියන කොටසට. ඒකත් මම div එකක් ඇතුලේ h2 tag එකකට මම address information කියලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. උඩේක වගේ මම මෙතන div එකක් ඇතුලේ class එකක් දීලා space y6 කියලා දීලා address line 1 එක ගන්න අපි උඩ හදාගත්ත මේ email සහ first name එක වගේම මෙන්න මෙතනින් මම div එකක් ඇතුලේ label සහ input method එක use කරලා මෙතන ඒ ටික හදාගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. line 2 එකත් address line 2 එකත් ඒ විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මෙතනින් ඒකට යටින් div එකක් හදාගෙන ඒකට class එකක් දීලා තියෙනවා grid calls 1 sm grid calls 2 gap 6 කියලා දීලා.
එතකොට ඒක හදාගෙන මම country කියන කොටසට තමයි දැන් එන්නේ. ඒ country කියන කොටසත් අපි gender එක හදාගත්තා වගේම මම div එකක් ඇතුලේ label එකක් දීලා country කියලා ඒකේ select කියන tag එකෙන් තමයි මම මේකත් country කියන එකේ drop down එකත් හදාගෙන තින්නේ. ඒකටනුත් error message එකක් ගන්නවා. මෙතන span එක දීලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මෙතන city එක හදාගෙන තින්නේ. අපි උඩ country එක හදාගත්තා වගේම මෙන්න මෙතන option ටික වෙනස් කරලා ඒ වගේම select කියන එකේ name එකයි id එක විතරයි මම වෙනස් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපේ buttons ටික එහෙම නැත්නම් cancel සහ save changes කියන දෙක. ඒ දෙක හදාගෙන තියෙන div එක ඇතුලේ මම flex gap for justify and කියලා දීලා මෙතනින් href පාවිච්චි කරලා තමයි මම පළවෙනිටම cancel එක හදාගෙන තියෙන්නේ. ඒකේ මේ කොටස ඒකම href එක දැනට මෙතන hashtag එක දීලා මෙතන මම classes දීලා තියෙනවා. ඔයගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකට මම text එක දීලා තියෙනවා cancel කියලා. ඊට පස්සේ button එකක් විදියට මම save changes මෙන්න මේක හදාගෙන තියෙනවා. ඒක මම හදාගෙන button එකට button tag එකට මම id එකක් දීලා තියෙනවා save button කියලා. ඒ වගේම type එක විදියට මම submit කියන එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම උඩ වගේම මෙතන classes ටික ඔයගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන්. අන්තිමටම අපේ user profile එක අන්තිමට මම මෙතන PHP tag එකක් ඇතුලේ require කරගෙන තියෙන අපේ footer.php කියන මෙන්න මේ ෆයිල් එක. අපි අද කතා කරේ my profile එහෙම නැත්නම් user profile එක කොහොමද design කරගන්නේ කියලා. අපි මේකේ backend code එක සහ මේක program කරගන්න විදිය ඊළඟ වීඩියෝ එකකින් බලමු.